ඔයා කවදාරි හිතලා තියෙනවද ලෝකයේ හැමෝම ඔයාව අතහැරියත් ඔයාගේ බල්ලා තවමත් ඔයා ළඟ ඉන්නේ ඇයි කියලා? ඇත්තටම ඇයි මේ බල්ලන් මිනිස්සුන්ට මෙච්චරම අවංකවම ළඟින් ඉන්නේ? අද මේ වීඩියෝ එකෙන් අපි ඒ රහස බලමු. එහෙනම් channel එක subscribe කරලා නැත්නම් දැම්ම channel එක subscribe කරලා එකතු වෙන්න සිනත්මා family එකට. part 1 බල්ලන්ගේ ඉතිහාසය. අදින් අවුරුදු දහස් ගානකට කලින් ඉඳන් මිනිසුන් සහ බල්ලන් එකට ජීවත් වෙන්න පටන් ගන්න තියෙනවා. විද්‍යාඥයන් කියන විදිහට බල්ලන් තමයි මිනිසුන් විසින් පළමුවෙන්ම ගෘහාශ්‍රිතව ඇති කරපු සත්ව විශේෂය වන්නේ. ඒ වගේම තමයි බල්ලන්ගේ මුල් පරම්පරාව වෙන්නේ ග්‍රේ වුල්ෆ් කියන බල්ලන් විශේෂය. කාලයත් එක්ක මේ සතුන් මිනිසුන්ට ගොඩක් ආසන්න වෙලා අද වෙනකොට හුරු බුහුටි බල්ලන් වෙලා තියෙනවා. part 2 brain chemistry. බල්ලන් ඔයාව දැක්කහම සතුටින් වලිගේ වනනව නේද? ඔයා හිතලා තියෙනවද ඇත්තටම ඇයි මෙයාලා අපිව දැක්කහම මෙච්චර සතුටු වෙන්නේ කියලා? ඉතින් මේකට හේතුව තමයි බල්ලන්ගේ මොළයේ නිපද වෙන ඔක්සිටොසින් කියන හෝමෝනය. මේක මිනිසුන්ගෙත් නිපද වෙන හෝමෝනයක්. මේ හෝමෝනයටම අපි කියනවා ලව් හෝමෝන් කියලා. ඉතින් නමේ හැටියටම මේ හෝමෝනය නිසා තමයි බල්ලන් තුළ අපි කෙරෙහි ආදරයක් ඇති වෙන්නේ. ඉතින් මේ බල්ලන් සහ එයාගේ අයිතිකාරය අතර තියෙන මේ බැඳීමට මෙන්න මේ හෝමෝනය ගොඩාක් වැදගත් වෙනවා. part 3 බල්ලන් තුළ තියෙන කණ්ඩායම් හැඟීම. ඈත අතීතයේ ඉඳන්ම බල්ලෝ හරි කැමති කණ්ඩායමක් විදිහට ජීවත් වෙන්න. ඉතින් මං කලින් සඳහන් කරා වගේ බල්ලන් මිනිසුන් එක්ක ගොඩාක් සමීපව ගෘහාශ්‍රිතව වැඩෙන්න පටන් ගත්තට පස්සේ බල්ලන්ට දැනෙන්න පටන් ගන්න තියෙනවා එයාලගේ පවුල තමයි මේ මිනිස් කණ්ඩායම කියලා. ඉතින් මේ නිසා ඔයාගේ නිවසේ හදන ඔයාගේ සුරතල් බල්ලා ඔයාව ආරක්ෂා කරන එක, ඔයා ළඟ ඉන්න එක එයාගේ ස්වභාවිකවම එන හැසිරීමක්. ඒ වගේම බල්ලන් කූඩු කරලා හදනවට, එයාලව ගැට ගහලා තියනවට එයාලා හරි අකමැති වෙන්නත් මේකත් එක හේතුවක්. part 4 emotional connection. බල්ලන්ට මිනිසුන්ගේ හැඟීම් හඳුනා ගන්න පුළුවන්. ඔයා දුකින් ඉන්නකොට ඔයා ළඟට එනවා, ඔයා සතුටින් ඉන්නකොට ඔයත් එක්ක සෙල්ලම් කරන්න උත්සාහ කරනවා. ඔයාගේ සුරතල් බල්ලගේ මේ දේවල් ඔයා දැකලා ඇති. ඉතින් ඒකට හේතුව තමයි එයාලා තුළ තියෙන මිනිසුන්ගේ හැඟීම් හඳුනා ගන්න පුළුවන් හැකියාව. ඉතින් මේ නිසාම තමයි බල්ලන් මිනිසාගේ හොඳම මිතුරා කියලා කියන්නේ. එහෙනම් දැන් ඔයාට තේරෙනව නේද බල්ලන් අපිට මෙච්චර ලෝයල් වෙන්නේ ඇයි කියලා? ඔයාගේ බල්ලත් ඔයාට මෙච්චරටම ආදරය දක්වනවාද? අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාලා කියන්න. මේ වගේ ඉන්ට්‍රස්ටිං වීඩියෝස් තව බලන්න සිනත්මා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාලා බල්ලන්ට ආදරය කරන ඔයාගේ යාළුවන්ට මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. bye bye.